ඔයා දන්නවද මොකද්ද මේ පරිවෘතය කියන්නේ කියලා? ත්‍රිකෝණයක ශීර්ෂ 3 හරහා ත්‍රිකෝණයට පිටතින් අදින වෘතයට තමයි අපි කියන්නේ පරිවෘතය කියලා. හරි. එහෙනම් අපි බලමු කොහොමද පරිවෘතය නිර්මාණය කරන්නේ කියලා. මුලින්ම දීලා තියෙන පරිමාණයන්ට අනුව ඔයා ත්‍රිකෝණ නිර්මාණය කරගන්න ඕනේ. ඊට පස්සේ ත්‍රිකෝණයේ ඕනෑම පාද දෙකක් තෝරගෙන ඒ පාදවලට ලම්බ සමච්ඡේදක නිර්මාණය කරගන්න ඕනේ. අන්තිම පියවර විදිහට ඔයා මේ ඇඳගත්ත ලම්බ සමච්ඡේදක දෙක ඡේදනය වන ස්ථානය කේන්ද්‍රය කරගෙන ත්‍රිකෝණයේ ශීර්ෂ 3 හරහා යන විදිහට ඔයාගේ පරිවෘතය නිර්මාණය කරගන්න ඕනේ. හරි. එහෙනම් දැන් මේ ස්ලයිඩ් එකේ තියෙන දිගවල් වලට අනුරූපව ABC ත්‍රිකෝණය නිර්මාණය කරලා පරිවෘතය නිර්මාණය කරන්නේ කොහොමද කියලා බලමුද? ඔන්න එහෙනම් මුලින්ම කලින් ස්ලයිඩ් එකේ තිබ්බ විදිහට AB දිග සෙන්ටිමීටර් 5ක්, BC දිග සෙන්ටිමීටර් 6ක් සහ CA දිග සෙන්ටිමීටර් 6.5ක් වෙන විදිහට මම ත්‍රිකෝණය නිර්මාණය කරගන්නවා. ඊළඟට AB පාදයේ ලම්බ සමච්ඡේදකය මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්නවා. දැන් ඒ විදිහටම AC පාදයේ ලම්බ සමච්ඡේදකයත් නිර්මාණය කරගන්නවා. ඔන්න දැන් මෙන්න මේ විදිහට ඇඳපු ලම්බ සමච්ඡේදක දෙක ඡේදනය වන ස්ථානය ඒ කියන්නේ O ලක්ෂය කේන්ද්‍රය කරගෙන සහ OA දුර අරය කරගෙන මම පරිවෘතය නිර්මාණය කරනවා. දැන් එහෙනම් කියන්න බලන්න අපි අපේ මේ පරිවෘතය නිර්මාණය කරගත්තේ මොන වගේ ත්‍රිකෝණයකටද කියලා. ඔව් ඔයා හරි. අපි අපේ පරිවෘතය ඇන්දේ සුළු කෝණීය ත්‍රිකෝණයකට. එහෙනම් හොඳට මතක තියාගන්න සුළු කෝණීය ත්‍රිකෝණයක පරිවෘතයේ කේන්ද්‍රය ඒ කියන්නේ පරිකේන්ද්‍රය ත්‍රිකෝණය ඇතුලේ තමයි පිහිටන්නේ.